දැනුමයි වාසනාවයි ඔබ වෙත ගෙනීමේ සාදර අනුග්‍රහය දෙපයට සවියක් වූ DSI. से कंदुहाहिल राज विराज विरादरुवन कल ජාතියේ සුවහසක් දරුවන් ගුණගරුක සමාජයක් කරා පියමන් කරවීම උදෙසාත් කීර්තිමත් දරුදැරියන් දැයට දායාද කරවීමටත් කටයුතු කරන දකුණු ලක ගාලු පුරවරේ 88 වසරක අභිමානවත් ඉතිහාසයකින් යුතු මේ විදුපියසේදී DSI සුපර් ස්පෝර්ට් අනුග්‍රහයෙන් පවත්වනු ලබන දැනුමයි වාසනාවයි වැඩසටහන සමගිනුයි අප සැම සම්බන්ධ වී සිටින්නේ. Education is the most powerful weapon which you can use to change the world. Today, we stand on the threshold of an extraordinary moment as we have the privilege of welcoming all to Alcott College. සමසිත සතන්හි අන්ධකාරයේ සෙවණැලි දැල්වූ පහනින් ආලෝකමත් වේවා යන පැතුම පෙරදැරිව පොල්තෙල් පහන්සිලු ඒකාලෝකණයටයි මේ සූදානම.
දවස ඕල්කට් විද්‍යාලයට සුවිශේෂී වූ දවසක්. ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය ව්‍යාපාරික ආයතනයක් වන ඩී සැම්සන් පුත්‍ර සමාගම දශක 3කට අධික කාලයක් මුළුල්ලේ පවත්වාගෙන යනු ලබන දැනුමයි වාසනාවයි වැඩසටහන් මාලාවේ ගාල්ල කලාපයේ අවසන් වැඩසටහන අද අප විද්‍යාලයේ පවත්වන්නේ. මේ අවස්ථාවට පාද නමස්කාර පූර්වක පිළිගනු ලබනවා අප විද්‍යාලයේ සහකාර විදුහල්පති එවැගේම ඓතිහාසික තුවක්කුගලවත්ත පුරාණ රජමහා විහාරයේ ගෞරවනීය විහාරාධිපති අතිපූජ්‍ය බමුණුගම රේවත ස්වාමීන් වහන්සේ. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් චිත්‍රා බමුණුසිංහ මැතිණිය ගෞරවයෙන් මා මේ අවස්ථාවේදී පිළිගන්නවා. ඒ වගේම ඩී සැම්සන් පුත්‍ර සමාගමේ අලවි ප්‍රධානී හරිත ඉන්දීප මැතිතුමන් මේ උත්සවය වර්ණවත් කිරීමට මෙම අවස්ථාවට සහභාගී වෙනවා. එතුමාත් ඊටම ආදරයෙන් ගෞරවයෙන් මා මේ අවස්ථාවේ පිළිගන්නවා. ගාල්ල කලාපයේ කලාප අධ්‍යක්ෂකතුමිය මදුශ්‍රීනි වාසනා මැතිණිය පිළිගන්නවා. අපේ කොට්ටාශ අධ්‍යක්ෂකතුමන් ජේ.ඒ. වසන්ත මැතිතුමන් ඊ타මත්ම ආදරයෙන් සහ ගෞරවයෙන් මා පිළිගැනීමට මෙය අවස්ථාවක් කරගන්නවා. ප්‍රවීණ මාධ්‍යවේදී ගුණසේකර කේ පතිරණ මැතිතුමන් ඊ타මත්ම ආදරයෙන් සහ ගෞරවයෙන් මේ විදුබිමට මා පිළිගන්නවා. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමන් නීල් වසන්ත මැතිතුමන් ඇත්තටම එතුමාගේ පැමිණීම අපිට මහත් වූ ගෞරවයක්. එතුමාත් ඊටාම ආදරයෙන් මේ අවස්ථාවේ පිළිගන්නවා. තිලක් මනෝජ් පද්මලාල් මැතිතුමන් මා පිළිගන්නේ ඊටාම ආදරයෙන් සහ ගෞරවයෙන්. ඒ වගේම අප විද්‍යාලයේ හිටපු විදුහල්පති ලලිත් වායකඩුව මැතිතුමන් මා පිළිගන්නේ ඊටාමත්ම ආදරයෙන්. ඒ වගේම විද්‍යාලයේ ඕල්කට් ප්‍රජාව නියෝජනය කරමින් සහභාගී වෙන ඒ සියලු දෙනාම මා විදුහල්පතිවරයා විදියට මේ අවස්ථාවට ඊටාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අතන ඕල්කට් විද්‍යාලය කියන්නේ ගාල්ල නගරය තුල පිහිටි බහු සංස්කෘතික පදනමක් සහිත විද්‍යාලයක්. ඉතින් මෙවැනි කටයුත්තකට අප විද්‍යාලය තෝරා ගැනීම අපට කරන ලද ගෞරවයක් ලෙස සිහිපත් කරමින් මේ වැඩසටහනේ වැඩ කටයුතු සියල්ල ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියා සුභාශිංසන කරමින් මගේ අදහස් පළ කිරීම අවසන් කරනවා. බොහොම ස්තුතියි සියලු දෙනාටම සුබ දවසක් වේවා. I would like to invite the Zonal Directress of Education Galle, Madam Madhusrini Wasana, to address the gathering. මේ වැඩසටහනේ ඔබට ජයග්‍රාහකයින් තමයි බිහි වෙන්නේ. මොකද කිසි අවස්ථාවක පරාජිතයෙක් බිහි වෙන්නේ නැහැ. මොකද අපි තරගයක් කරොත් පාර්ශව දෙකක් නම් තියෙන්නේ. නිර්ණායක තියෙනවා නම්
අනිවාර්යෙන් මේ තරඟයේ ජයග්‍රහණය කියන එක පාර්ශවයකට අයිති වෙනවා. නමුත් අනිත් පාර්ශවය අපිට කිසිසේත් පරාජිතයි කියන්න බෑ. ඔවුන් මේ සඳහා ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන කැපකිරීම කරලා තියෙනවා. අවශ්‍ය කරන දැනුවත්භාවයන් දැනුම ලබාගෙන තියෙනවා. ජයග්‍රහණයේදී හා පරාජයේදී කියන දෙකේදීම අන් අයගේ ගරුත්වය ගැන විශේෂයෙන් සලකන්න ඕන. ඒක තමයි පුතේ අපි ලබන විශාලම ජයග්‍රහණය. අනිකාගේ ගරුත්වය ආරක්ෂා කිරීම. මේ වැඩසටහන පටන් අරන් තිබුණේ මම 9 පන්තියේ ඉන්න කාලේ. එතකොට කාලය කොච්චර ගිහිල්ලාද කියලා දැනෙනවා අද දවස වෙනකොට ප්‍රවීණ මාධ්‍යවේදී ගුණසේකර කේ පතිරණ මැතිතුමා. එතුමන් එදත් හිටියේ ඔය ස්වරූපයෙන්ම තමයි. ඒ පෙනුම ඒ විදියටම අදටත් තියෙනවා. ඒ වගේම එතුමාට ඒ කාර්යය තවදුරටත් කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලාත් මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි මේ වැඩසටහනෙන් ඔබ ලබන අත්දැකීම් ඔබේ ජීවිතයට එකතු කරගන්නත් ඒ වගේම මේ වැඩසටහන සඳහා ගාල්ල අධ්‍යාපන කලාපයේ තෝරා ගැනීම පිළිබඳව මම විශේෂයෙන් මේ වැඩසටහනේ සංවිධායක මණ්ඩලයට ස්තුතිවන්ත වෙමින් අද දවසේ වැඩසටහන සාර්ථකව කරගෙන යන්න සියලු ධෛර්ය ශක්තියින් අපිට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් නිහඬ වෙනවා. සියලු දෙනාටම සුබ දවසක්. උත්සව සභාව ආමන්ත්‍රණයට මේ ආරාධනය දකුණු පළාත් අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ චිත්‍රා බමනසිංහ මැතිණියට. පින්බර මිනිසුන් එකතු වූ එක් රැස් වූ මේ පින්බර මොහොත මට හරි ආදරණීයයි. වසර 39ක් කියනකොට 1986 වර්ෂයේ ආරම්භ වූවා නම් මා පාසල ඇතහැර ගොස් වසරක් ගත වෙලා එහෙමනම් ඒ මග හැරීම තමයි මතකයට නැගෙන්නේ මට එය මග හැරුණා නොවේදෝ කියලා. වර්තමාන දරුවනි ඒ නිසා මම නැවත වතාවක් කියනවා ඔබ හරි පින්බරයි වාසනාවන්තයි මෙසේ දායක වීමට සම්බන්ධ වීමට ලැබීම ගැන. දවසින් දවස විශේෂ වැඩසටහන් අපි දකිනවා. හැබැයි දශක ගණනාවකට පවතින වැඩසටහනක්. අදටත් අපි ආස කරන දරුවන්ට දැනුමයි වාසනාවයි ගෙනෙන වැඩසටහනක් මේ ආකාරයේ නිර්මාණය කරේ මං හිතන්නේ ඒ දැවැන්ත පෞරුෂයමයි. අපේ ආචාර්ය ගුණසේකර පතිරණ මැතිතුනි ඔබගේ ඒ හඬ පෞරුෂය දශක ගණනාවකට මේ මහම් පොළවේ පවතිනවා. එසේ පවතින්නට ඔබතුමන්ට ධෛර්ය ශක්තිය ලැබේවයි කියා මා හදපත්ලෙන්ම ප්‍රාර්ථනා කර සිටිනවා. පාවහන් තුල ඉහළම සන්නාමය DSI වලින් ශක්තිය අරගෙන දෙපා පොඩි ඔසවලා ඉදිරියට යන්නටයි දුවේ පුතේ ඔබ සැරසෙන්නේ ගුණගරුක සමාජයක් කරා. එසේ විය යුතුමයි. හිස දැනුමෙන් පිර වෙනකොට හදවත ලස්සන සුන්දර මිනිසෙකුට අවශ්‍ය ආකල්ප වලින් පිරවිය යුතුමයි. ඔබගේ අත් කුසලතා වලින් පිරවිය යුතුමයි. හිස හදවත අත එසේ පෝෂණය වෙනකොට නිර්මාණය වෙන්නේ දුවේ පුතේ සුන්දර මිනිසෙක්මයි. ඒ නිසා ඒ සියල්ල පොදි බැඳගෙන අපේ මේ දරුවන්ට ඕල්කට් පුණ්‍ය භූමියෙන් මේ වැඩසටහන් තුලින් පිටමං වන විට මහ විශාල අත්දැකීම් සම්භාරයක් එකතු කරගෙන ඉදිරියේදී විශ්වීය දරුවෙක් වන්නට ඔබ සියලුම දෙනාට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඩී සැම්සන් සහ පුත්‍ර සමාගමේ දිවංගත සම්මානිත සභාපති දේශමාන්‍ය නන්දදාස රාජපක්ෂ මැතිතුමා මෙම ස්වේශී අවස්ථාව ඇමතීමට නැති නමුත් එතුමන්ව මෙහිදී සිහිපත් කිරීම අප ආයතනයේ අලුවි ප්‍රධානී හැටියට මාගේ යුතුයකමක් සහ වගකීමක් ලෙස සලකනවා. එතුමන් කරගෙන මෙම වැඩසටහන අපද ඉදිරියට කරගෙන යන බව ඉතාමත් සතුටින් සිහිපත් කරන්න කැමැතියි. ඔබ මා ඇතුළුව මෙතන සිටින සියලුම දෙනා අප රටේ නිදහස් අධ්‍යාපනයෙන් පළ නෙලාගෙන ඉදිරියට ගිය පිරිසක්. එලෙසම අපගේ සතුට වන්නේද ඔබ මෙම නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභ ලබාගෙන අනාගතයේදී රටට වැඩදායී පුරවැසියන් වනු දැකීම. කුඩා කල
අපට සමහර වෙලාවට මේ පාසල් ජීවිතයේ තියෙන වටිනාකම එච්චර දැනෙන්නේ නැහැ. නමුත් අපි මේ පාසල් ජීවිතය තුළදී ලබන අත්දැකීම්, ඒ වගේම අධ්‍යාපනය, ක්‍රීඩා කෞශල්‍ය වර්ධනය සමහර වෙලාවට අපගේ මුළු ජීවිතයටම කරන ආයෝජනයක් යයි කිව්වොත් මං හිතන්නේ මම වඩා නිවැරදි. අපි දේශීය ආයතනයක් විදිහට අප රටේ දුවදරුවන්ගේ කුසලතා නගා සිටුවීම සඳහා වසර ගණනාවක් තිස්සේ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරනවා. ඉතින් ඒ වැඩසටහන් අතර දැනුමයි වාසනාවයි වැඩසටහන පුරා වසර 20ක් අඛණ්ඩව පවත්වාගෙන යන්නේ අපි ඒ දරුවන් ගැන අපගේ රට ගැන තිබෙන ආදරය නිසා. අධ්‍යාපනය කියන්නේ පොතපතින්ම පමණක් ලබා ගන්නා දැනුමක් නොවේ. මෙම වැඩසටහන තුලින් අප බලාපොරොත්තු වන්නේද අප රටේ දයාබර දූ දරුවන්ගේ පොතපතේ දැනුමට එහා ගිය දැනුම් පරාසයක් පරීක්ෂා කර බැලීමටයි. ඔබව ක්‍රීඩාවෙන් ඉදිරියට රැගෙන යාම සඳහා අපි දේශීය ආයතනයක් විදිහට 23 වෙනි වරටත් DSI Super Sport පාසල් වොලිබෝල් තරඟාවලිය ලංකාව පුරා සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය කරමින් කරගෙන යන බවත් සටහන් කරන්නේ ඉතාමත් සතුටින්. බෙන්ජමින් බ්ලූම් කියන ඇමරිකානු අධ්‍යාපන මනෝවිද්‍යාඥයා 1956 වසරේදී පොඩි සංකල්පයක් හඳුන්වා දුන්නා ask කියන්නේ අපි දන්නවා ඉංග්‍රීසි වචනයක් කිව්වොත් අපි කියන්නේ ask කියන්නේ අහනවා කියන එකනේ. ASK. එතකොට මේක මොඩල් එකක් විදිහට මෙතුමා හඳුන්වලා දුන්නා triangle of success. ඒ කියන්නේ triangle කියන්නේ ත්‍රිකෝණයක්. අපිට සාර්ථක වීමේ ත්‍රිකෝණය කියලා ක්‍රමයක්. ASK කියන එකේ තේරුම තමයි attitudes. අපි දන්නවා attitudes කියන්නේ ආකල්ප. skills කුසලතා. ඊට පස්සේ K එකෙන් කියන්නේ knowledge දැනුම. ඉතින් මම කැමති ඔබ මගේ ආදරණීය දූ දරුවන් එක්ක බෙදා ගන්න මොකද්ද මේ ආකල්ප කියන්නේ? ආකල්ප කියන්නේ අපි යම් කිසි දෙයක් දිහා බලන ආකාරය. ඩිජිටල් තාක්ෂණය, සංවේදන ක්‍රම වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒවත් එක්ක මේ සමාජය ගොඩාක් දුරට වෙනස් වෙනවා. ඉතින් ඒ වෙනස් වීමට කොහොමද අපි අනුකූල වෙන්නේ? අන්න ඒක තමයි කියන්නේ අපි ආකල්ප කියලා. ස්කිල්ස් එහෙමත් නැත්නම් කුසලතා. අපිට යම් කිසි කාර්යයක් කිරීමට අවශ්‍ය වෙන නිශ්චිත හැකියාවන් සහ නිපුණතා. එතකොට මේකට අයිති වෙනවා අපි කිව්වොත් විශ්ලේෂණ හැකියාව, ඇනලිටිකල් ස්කිල්ස්, සංනිවේදනය, කොච්චර දුරකට අපිට අපි වටේ ඉන්න මිනිස්සුත් එක්ක ඉන්න අයත් එක්ක කොහොමද සංනිවේදනය කරන්න පුළුවන්, කමියුනිකේෂන් ස්කිල්ස්, ඊට පස්සේ ටයිම් මැනේජ්මන්ට්, කාලකල්පනාකරණය, නායකත්ව ගුණාංග, ලීඩර්ෂිප්, ප්‍රශ්න විසඳීමේ හැකියාව, ප්‍රොබ්ලම් සෝල්වින්. එතකොට මේ වගේ ස්කිල්ස් ගොඩක් අපිට අපේ ජීවිතේ ඉදිරියට යද්දී ලබා ගන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අවසන් වශයෙන් knowledge එහෙමත් නැත්නම් දැනුම. අපිට නිශ්චිත කාර්යයක් කිරීම සඳහා අවශ්‍ය කරන තොරතුරු, මූලධර්ම සහ අවබෝධය කියන එක තමයි අපි knowledge කියන එක එහෙමත් නැත්නම් දැනුම කියන එකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉස්කෝල වලින් අවුට් වෙලා, විශ්වවිද්‍යාල වලින් අවුට් වෙලා අපි රස්සාවල් කරන්න යනවා. එතකොට මේ රස්සාවල් එක පෞද්ගලික අංශ වෙන්න පුළුවන්, රාජ්‍ය අංශ වෙන්න පුළුවන්. අපි මොන ආයතනයක රැකියාවට ගියත් මම අර අන්තිමට සඳහන් කරපු skills සහ knowledge කියන දෙක අපිට ඕන විදිහකට ගන්න පුළුවන්. මේ ඉන්න ඔක්කොම දරුවෝ YouTube පාවිච්චි කරනවා, Facebook පාවිච්චි කරනවා, ඩිජිටල් තාක්ෂණය තියෙනවා. ඉතින් මේ හැම දෙයකින්ම ඕගොල්ලන්ට පුළුවන් මේ skills and knowledge කියන එක වර්ධනය කරගන්න. හැබැයි අමාරුම දේ තමයි ආකල්ප. ඉදිරියට යන සමාජයක් විදිහට ධනාත්මක ආකල්ප වලින් පිරිපුන් වෙන්න ඕනේ. ඉතින් මට අවශ්‍ය වුණා මේ සංකල්පයපත් එක්ක බෙදා ගන්න. ඉතින් මම විශ්වාස කරනවා මේ අදහස් තුලින් ඔබට යම්කිසි වටිනාකමක් ලැබෙන්න ඇති කියලා. ඒත් එක්කම අද දිනේදී තරඟ වදින සියලුම පාසල් වල දූ දරුවන්ට සුබ පතමින් මගේ කතාව මේන් අවසන් කරන ඔබ සියලු දෙනාටම සුබ දවසක්. මම දැන් වසර 20කට වැඩි කාලයක් තිස්සේ මේ වැඩසටහනේ මේ පළාත තුල සම්බන්ධීකරණ කටයුතු කරනවා. පළාත් මට්ටමින් තමයි අපි පාසල් 32ක් තෝරලා අරගෙන කරේ. මේ පාසල් සංඛ්‍යාව කියලා කියන්නේ අපේ ශිෂ්‍ය ප්‍රජාව නියෝජනය කරන සංඛ්‍යාව බැලුවොත් එimhe 14ක්. වැඩසටහන දරුවන්ට අවස්ථාව දෙනවා නම් මේක ඊට පස්සේ අපේ යෝජනාව අනුව දිස්ත්‍රික් මට්ටමට ගෙන යනවා. ඒකට කලාපයකට කොට්ටාසයකට දරුවෝ සම්බන්ධ කරන්න පුළුවන් ඒත් සීමිත ප්‍රමාණය. ඒක නිසා අපි යෝජනා කරා කලාප මට්ටමින් බැරිද මේක කරන්න. ඒ පාලනාධිකාරිය මං හිතන්නේ DSI ආයතනයත් එක්ක කතා කරලා කලාප මට්ටමට ගෙන ආවා. මට සතුටුයි. දරුවන්ට තමයි අපි වැඩිපුරම අවස්ථාවන් ලබා දෙන්නේ. අපි කියනවා හොඳම දේ දරුවන්ටයි කියන සංකල්පය තමයි අපේ ඔළුවේ කොයිලාවෙත් වැඩ කරන්නේ. මං හිතනවා අපේ ගුණසේකර පතිරණ මහත්මයා දරුවන්ට තියෙන ආදරය නිසාම එතුමා කොච්චර වුණත් මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න හරිම උනන්දුවෙන් කටයුතු කරනවා.
ඔබ අප වාසනාවන්තයි. ඒ පහස ලබා ගැනීමට මේ වැඩසටහන ලංකාවේ කොහේ කරත් කරන්නේ දරුවෝ වෙනුවෙන්. DSI ආයතනයට අතිශයින්ම ස්තුතිවන්ත වෙනවා, කෘතඥ වෙනවා. අපේ දරුවන් වෙනුවෙන් විශාල පිරිවැයක් දරාගෙන මේක තමන්ගේ පාසලටම ගෙනහැල්ලා මේ කටයුත්ත කිරීම සම්බන්ධයෙන් ඒ අනුග්‍රහකත්වය දරන්නේ DSI ආයතනය. ඒ නිසා එතුමන්ලට අපි කවදත් කෘතවේදී වෙන්න ඕනේ අපේ දරුවෝ සියලු දෙනාම. අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකතුමිය කවදත් හිතවත් අපිට චිත්‍රා බමුණුසිංහ මැතිණිය එතුමියට බොහොම ස්තුතියි. ඒ වගේම අපේ හරිත ඉන්දීප මැතිතුමා එතුමා මං හිතන්නේ මේ වැඩසටහනකට සම්බන්ධ වෙන පළමු අවස්ථාව. එතුමා තේරුම් ගන්නට ඇති අද මොකද්ද මේ වැඩසටහන කියලා මං හිතන්නේ අහලා දැකලා පුරුදුත් ඇති. ඉතින් ඒ නිසා ගෞරවණීය එතුමාට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. මේකට විශේෂයෙන්ම අද කාලය කැප කරලා ශ්‍රමය කැප කරලා මේකට විශේෂයෙන්ම එන්නට උමුණයි ගාල්ලට එතුමාටත් බොහොම ස්තුතියි. ඒ වගේම අපේ ගාල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමිය එතුමියටත් බොහොමත්ම ස්තුතියි. ජේ වසන්ත මැතිතුමා අපි එතුමාටත් අපගේ ගෞරවනීය ස්තුතිය පුදු කරන්නට කැමැතියි. ගාල්ල අධ්‍යාපන කලාපයේ මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂකතුමිය අනුරාධා නිර්මලී මැතිණිය එතුමියටත් බොහොමත්ම ස්තුතියි. මේ අවස්ථාවට සම්බන්ධ වීම පිළිබඳව ඕල්කට් මහාවිද්‍යාලයේ විදුහල්පතිතුමා නිමල්කාන්ත ගුණවර්ධන මැතිතුමා හරිම සතුටු වුණා. මං හිතන්නේ නියෝජ්‍ය විදුහල්පතිතුමා අපේ මහින්ද මහත්මයා පාසලේ ඉන්න අධ්‍යයන අනධ්‍යයන සියලුම අංශ එකතු වෙලා මේ වැඩසටහනට පුදුමාකාර උනන්දුවකින් කටයුතු කරා. ඒ වගේම දෙමව්පියෝ හිතවතුන්ට ආජි ශිෂ්‍යයන්ට ඇතුළු සියලු දෙනාටම බොහොමත්ම ස්තුතිය ප්‍රකාශ කරමින් මගේ ස්තුති කතාව අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම දැනුමයි වාසනාවයි. දැනුමයි වාසනාවයි ඔබ වෙත ගෙනීමේ සාදර අනුග්‍රහය දෙපයට සවියක් වූ DSI